අද කියන්නේ මෙන්න මේ පොත ගැන. මන්දෝදරි. මන්දෝදරි ලියලා තියෙන්නේ මොහන් රාජ් මඩවල මහත්මයා. මේක වැඩිහිටි නවකතා පොතක්. මේ පොතේ මොහන් රාජ් මඩවල මහත්මයා මෙහෙම ලියලා තියෙනවා. මෙය සත්‍ය කතාවක් යයි කිවහොත් ඔබ එය විශ්වාස නොකරන බව දනිමි. මන්දයත් විශ්වාස කළ නොහැකි තරමට මෙය අద్භූත කතාවක් නිසාය. සත්‍ය කොහොමත් එහෙමය. එය තිත්තය. අද්භූත ජනකය. එසේම යථාවෙන් ඈත මායාවට ළඟය. ඉතින් මට මේ ලස්සන පොත ගැන කියන්න තියෙන මෙන්න මෙහෙම දෙයක්. ඇත්තටම මේක අද්භූත කතාවක් තමයි. මායාවට ළඟයි තමයි. කතාවේ මුල සාමාන්‍ය විදියට ගලාගෙන ගියත් කතාව මැද හරියේදී හරිම අද්භූත කාලතරණයක් වගේ දෙයක් ගැන තියෙනවා. කියවන්න ආස හිතන පොතක්. ඉතින් ඔයත් කියවලා බලන්න. අද්භූත කතාවලට කන්ෆියුස් වෙන කතාවලට ආස හිතේ ලස්සන පොතක්.